ඉතින් අපි මේක කතා කරලා තියෙනවා මේ ලේඩිස්ලාට වෙනම. දැන් ලේඩිස්ලා හිතන් ඉන්නවා මේ ෆීමේල් කට්ටිය මේ හෑන්ඩ් ෂේක් කරනකොට මේ මේල් අය එක්ක හෑන්ඩ් ෂේක් කරනකොට මේ යන්තම් මේ ඇඟිලි පොඩ්ඩක් මේ තමයි හෑන්ඩ් ෂේක් කරන්නේ. ඒක පිරිසක් ඉස්සරහා අර විදිහේ ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න මෙයා මේ හෑන්ඩ් ෂේක් කරපුවකින් හර්ට් වුණා කියන එක. සුබ දවසක් හැමෝටම. ඔයගලන් ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. අපි නිසත් ප්‍රීමියම් අපි කමියුනිකේෂන් ස්කිල්ස් පිළිබඳව කතා කරන්නේ. ඉතින් අද නම් ජොයින් වෙන්න අපිත් එක්ක අනිවාර්යෙන් මුලින් ඉඳලා වෙන්න. ෆස්ට් ලෙසන් එකේ ඉඳලා වෙන්න. එහෙම නැත්නම් ගොඩක් දේවල් මිස් වෙනවා. අපරාධයක් ඒක. හරි. අද ලෙසන් එකට යන්. දැන් අපි මේ වෙනකන් කතා කරමින් ඉඳී මේ ෂේක් හෑන්ඩ් කරන එක පිළිබඳව දැන් සෙෂන්ස් ගණනාවකදී මේක පිළිබඳව කතා කරලා ඔයගොල්ලන්ව දැනුවත් කරා. මේකේ බොඩි ලැන්ග්වේජ් වල ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියන එක. දැන් ඒකත් එක්ක අපි අද අපේ මේ ෂේකින් හෑන්ඩ්ස් එහෙම නැත්නම් මේ අතට දෙන එකේ තියෙන අවසාන සෙෂන් එකට තමයි අපි අද මේ යන්නේ. මෙතනින් එහාට අපි පියනගනවා අපේ ලාෆ්. ඒතර මේ හිනාව කොහොමද පාවිච්චි කරන්නේ? බොඩි ලැන්ග්වේජ් වලදී ඔයාලට අනිත් අයව කන්වින්ස් කරන්න කියන එක පිළිබඳව. හරි. දැන් අද මේ ලෙසන් එකට යන්. ඉතින් මේකෙදී ගත්තොත් ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මේ දේවල් කරන්න එපා කියලා. avoid these handshakes. මේ ෂේක් හෑන්ඩ් කරද්දී මේ දේවල් කරන්න එපා. මේ දේවල් මග අරින්න අනිවාර්යෙන්. එතකොට ඒක එච්චර සුදුසු නෑ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කතා කරන්නේ. දැන් number 1 තමයි මේ shaking hands with wet hands. එයාගේ අත තෙතයි නම් අතට දාඩිය දාලා නම් අත සීතල වෙලා නම් ඉතින් ඒ වගේ අවස්ථාවකදී ෂේක් හෑන්ඩ් කරන්න එපා. අනිවාර්යෙන් අත හොඳට පිහදා ගන්න. පිහදලා අත ඕගොල්ලන්ට පොඩ්ඩක් මෙහෙම කරලා අත උණුසුම් කරගන්න පුළුවන්. උණුසුම් කරගෙන ඒක පේන්නේ නැති වෙන කළා තමයි ෂේක් හෑන්ඩ් කරන්න ඕන. එහෙම නැතුව ෂේක් හෑන්ඩ් කරන්න එපා. දාඩිය තියෙන අතකින් නම් කොහොමවත් ෂේක් හෑන්ඩ් කරන්න එපා. ඊට පස්සේ අත සීතලයි නම් පුළුවන් තරම් ෂේක් හෑන්ඩ් කරන එක කරන්න එපා. ඒක අත පොඩ්ඩක් උණුසුම් කරගෙන කරන්න. ඒක එච්චර සුසු දෙයක් නෙවෙයි. හරි. ඊළඟ එක තමයි shaking hands to crush other bones. මේ අනිත් අයගේ අත මිරිකලා අල්ලනවා. නේ? අත මිරිකලා තද කරලා අල්ලනවා. සමහරුන්ගේ අත මෙන්න මෙහෙම තද කරලා අල්ලනවා. ඉතින් එහෙම කරන්න යන්න එපා. අපි ඔක කතා කරා සාමාන්‍ය ෂේක් හෑන්ඩ් කරද්දී අපේ කලින් වීඩියෝස් වල අනිත් කෙනා ඔයාලට ලබා දෙන ප්‍රෙෂර් එක පිළිබඳව ඒ වෙලාවට දල අදහසක් ගන්න ටක් ගාලා අරගෙන ඒ ප්‍රෙෂර් එක ඔයා දෙන්න. අනිත් කෙනා ඔයාව තදින් ග්‍රිප් කරනවා නම් ඔයාටත් තදින් ග්‍රිප් කරන්න පුළුවන්. අනිත් කෙනා සාමාන්‍යයෙන් තදින් ඔයාව ග්‍රිප් කරන්නේ නැත්නම් ඔයාත් තදින් ග්‍රිප් කරන්න යන්න එපා. මොකද අනිත් කෙනාට හර්ට් වෙන්න පුළුවන් සහ ඒක එච්චර සුදුසු නෑ. ඉතින් සමහරු ඉන්නවා මේ පවර් ප්ලේයර්ස්ලා වගේ. දැන් ඒගොල්ලෝ ගත්තොත් අනිත් කෙනාගේ අත මේ තද කරලා අල්ලනවා. මේ ක්‍රෂ් කරනවා තියෙන මේ බෝන් මේක ඇට ටිකත් කුඩු වෙන මට්ටමට අල්ලනවා. ඉතින් එහෙම අල්ලන්න යන්න එපා. ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් දෙන්න ඕන ප්‍රෙෂර් එක. අපි කතා කරා ලේඩීස්ලා එක්ක ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න එපා. මේල්ස්ලා එක්ක ගැටලුවක් නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් එයා දෙන ප්‍රෙෂර් එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් කෙනාගේ අත පල්ලෙහාට ගන්න එපා. මෙහෙම පල්ලෙහාට අරගෙන තදින් අල්ලන්න එපා. ඊට පස්සේ මෙහෙම උඩින් අල්ලලා මේක මිරිකන්න එපා. ඒක හෑන්ඩ් ෂේක් කරනකොට ලස්සනට හෑන්ඩ් ෂේක් කරන්න. ලස්සනට හෑන්ඩ් ෂේක් කරන්න. ඊට පස්සේ shaking hands grabbing fingertips මෙන්න මේ ෆොටෝ එක. ඉතින් අපි මේක කතා කරලා තියෙනවා මේ ලේඩිස්ලාට වෙනම. දැන් ලේඩිස්ලා හිතන් ඉන්නවා මේ ෆීමේල් කට්ටිය මේ හෑන්ඩ් ෂේක් කරනකොට මේ මේල් අය එක්ක හෑන්ඩ් ෂේක් කරනකොට මේ යන්තම් මේ ඇඟිලි පොඩ්ඩක් මේ තමයි හෑන්ඩ් ෂේක් කරන්නේ. ඉතින් ඕක වැරදි මත. හරිද? ඒවා මේ wrong opinions. ඒකට සමාජගත වෙලා තියෙන වැරදි දේවල්. එහෙම කරන්නේ නැහැ. Even a lady should handshake the full handshake. දැන් මෙන්න මේ full handshake එක තමයි කරන්න ඕන. ඕනම මේල් කෙනෙක් එක්ක පිරිමි කෙනෙක් එක්ක හෑන්ඩ්ෂේක් කරද්දී තමන්ගේ කොන්ෆිඩන්ස් එක පෙන්වන්න. තමන්ගේ ඩොමිනන්ස් එක පෙන්වන්න. දැන් ලේඩි කෙනෙක් වුණත් තමන්ගේ ඩොමිනන්ස් එක පෙන්වන්න පුළුවන්. ඒකට මම පිරිමිත් එක්ක සාමාන්‍යයෙන් මේ කරට කර මට ඉන්න පුළුවන් කෙනෙක් කියලා ඔයාලට හෑන්ඩ්ෂේක් කරනවා. දැන් ඔයා නැතුව මේ ඇඟිලි දෙක තුනක් යන්තම් දීලා අනිත් කෙනාගේ ඔහොම මේ හෑන්ඩ්ෂේක් කරොත් එතකොට ඔයාගේ එතනින්ම ෆෙමිනින් ගතිය ඔයා too feminine කියන එක එනවා. මෙයා කොන්ෆිඩන්ස් එකක් තියෙන කෙනෙක් නෙවෙයි. මේ හරිම අර ෆෙමිනින් කියන එක.
ඉතින් එතකොට ඔයාව ඩොමිනේට් කරන්න පුළුවන් කියලා හිතනවා අනිත් කෙනාට. එයා එච්චර කොන්ෆිඩන්ස් එකක් තියෙන කෙනෙක් නෙවෙයි කියන එක. එහෙම කරන්න එපා. ෆුල් හෑන්ඩ් ෂේක් එකකට යන්න. දැන් ඔයා මේක බලනවා නම් අනිවාර්යෙන් අදින් පස්සේ කොන්ෆිඩන්ස් එක හදාගන්න. හරි. ඊට පස්සේ ස්ටිෆ් ආර්ම් ත්‍රස්ට්. එතකොට මෙන්න මේ තව එකක්. ඉතින් මේකෙදි ගත්තොත් දැන් අපි ඔය සෙල්ලම් කරනකොට එහෙම සමහරක් වෙලාවට කරනවා මේ අතට අත දීලා අර මේ අතින් තද කරගන්නවා මේ මෙතනින් තද කරගන්න. අනිත් කෙනාට ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. ළඟට එන්න දෙන්නේ නැහැ. මේ මතින් අල්ලලා හිතන්නකෝ මේ මතින් අල්ලලා මෙහෙට තල්ලු කරනවා. එතකොට මේ මෙන්න මෙතනින් හෙන ටයිට් කරගෙන ඉන්නේ. ටයිට් කරගෙන මෙහෙට පුෂ් එකක් දෙනවා මෙයාට. මෙන්න මේ පැත්තට පුෂ් කරනවා. මෙයාට මේ පුද්ගලයාට මේ පැත්තට එන්න බැරි වෙන්න. ඉතින් අර එහෙම මේ ස්ටිෆ් ආර්ම් ත්‍රස්ට් එකක් දෙන්න එපා. දෙනකොට සාමාන්‍යයෙන් හොඳට රත දෙන්න. එතකොට එයාගේ පර්සනල් ස්පේස් එකට වඩා යන්න පුළුවන්. ඔය දෙන්න ගොඩක් හිතවත් නම්. එහෙම ගොඩක් හිතවත් නැත්නම් පර්සනල් ස්පේස් එකට එයාගේ යන්න එපා. ටිකක් එහා ඉඳන් ඔයාලට හෑන්ඩ්ෂේක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය කියන කාරණා. එතකොට අනිත් කෙනාගේ අත අනවශ්‍ය විදිහට හොලවන්න යන්න එපා. සමහරු ඉන්නේ එක දිගට හොල්ල ඉන්න. එහෙම කරන්න යන්න එපා. අපි සාමාන්‍යයෙන් 3 to 7 times වගේ තමයි මේක පම්ප් කරන්නේ. මේ හෑන්ඩ්ෂේක් එක පම්ප් කරන්නේ. ඉතින් එහාට දිගටම කරන්නේ නැහැ. සමහර අපි කතා කරා ජර්මන්ස්ලා එහෙම සාමාන්‍යයෙන් තුන් පාරක් වය කරලා ඒගොල්ලෝ පොඩි වෙලාවක් ඒ හෑන්ඩ් එක හෝල් කරන් ඉන්නවා. සාමාන්‍යයෙන් අර 7 times වගේ වෙනකන් ඒ ටයිම් එක දක්වා හෝල් කරන් ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි ඒගොල්ලෝ හෑන්ඩ්ෂේක් කරන්නේ. ඉතින් ඒ හින්දා ඒ වගේ හෑන්ඩ්ෂේක් එකක් කරන්න යන්නත් එපා. ඉතින් ඔන්න ඔය කාරණා ටික සහ තමන්ගේ හෑන්ඩ්ෂේක් එකට ඇඟිලි ටික දෙනකොට දැන් ලස්සන්ට එහෙම දෙන්න. මේ ඇඟිලි එහෙම් මෙහෙම් දාලා ඔහොම දෙන්න එපා. මේ විදිහට ඇඟිලි එහෙම් මෙහෙම් දාලා කැත විදිහට හෑන්ඩ්ෂේක් කරන්න දෙන්න එපා. ලස්සනට ඇඟිලි ටික දෙන්න හෑන්ඩ්ෂේක් කරන්න. ඉතින් ඔන්න ඔය කියන දේවල් ටික හදාගන්න ඔය අවොයිඩ් කරන්න. ඔය කරන්න එපා. ඔය ටික අවොයිඩ් කරන්න. දැන් එතකොට ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා පෙන්නුම් කරන ටිකක් හොඳ ඒ ටිකට් එක දන්න පුද්ගලයෙක් බවට නොලෙජ් එකක් තියෙන කෙනෙක් බවට ඔයා පේනවා කැපිලා පේනවා. ඉතින් ওই ටික ඉගෙන ගන්න. දැන් ඊට පස්සේ දැන් ඔය ලේඩීස්ලාට එහෙම පුළුවන් සමහර ටෙක්නික්ස් තියෙන දැන් හිතන්නකෝ සමහර අය ඉන්නවා දැන් ටිකක් ලේඩීස්ලා වුණත් තදට හෑන්ඩ්ෂේක් කරනවා. තදට හෑන්ඩ්ෂේක් කරනවා. සමහරක් වෙලාවට අර එයාගේ තියෙන පවර් එක පෙන්වන්න හෝ මොනවාම හරි දෙයකට තදට හෑන්ඩ්ෂේක් කරනවා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් අපිට අර නවත්තන්න අමාරුයි. ඉතින් ඒ වගේ දෙයක් අර නවත්තන්න තියෙන ටෙක්නික් එකක් තමයි නිකන් අර ඒ වෙලාවට ටිකක් ඕ ගාලා නිකන් ඔයාලට පුළුවන් පොඩි මේක ඔයාලට හර්ට් වුණා. හර්ට් වුණා කියන එක පොඩ්ඩක් මූණෙන් පෙන්වන්න. එතකොට මේ අරයා පොඩ්ඩක් බය වෙනවා ටිකක් අප්පා මෙයාට හර්ට් වුණා කියන එක එයාට ඔලුවට එනවා මේ දැන් එයාව නිකන් අර ඒ වෙලාවට පොඩ්ඩක් නෝන්ඩි වෙනවනේ. ඒ වගේ එකපාරක් කරොත් එහෙම ඉතින් එයා ඒක දිගින් දිගට කරන්නේ නැහැ. මං කියනවා ඔයාලට දිගින් දිගට කෙනෙක් ඒ විදිහට හෑන්ඩ්ෂේක් කරනවා නම් ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. පිරිසක් ඉස්සරහා අර විදිහේ ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න මෙයා මේ හෑන්ඩ්ෂේක් කරපුවකින් හර්ට් වුණා කියන එක. එතකොට මේ අපි කියන්නේ මේ අවුච් කියලා. එතකොට ඔන්න ඔය වගේ කිව්වනම් අරයා එතනින් එහාට කරන්නේ නැහැ. එයා හිතනවා මේ දේ කරන්න සුසු නැහැ කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය නවත්තන්න බැරි නම් එහෙම කන්ටිනියු වෙනවා නම් ඒ වගේ දෙයක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් එක. ලේඩීස්ලාට වගේ. රයිට් ඉතින් ඔය කොටස තමයි අපි අද කතා කරන්නේ. ඒකත් එක්ක ඔයගලන්ට මතක් කරනවා අපේ ස්ටේජ් ෆ්ලයිට් එකට හදලා තියෙන අපේ ස්පෙෂල් කෝස් එක විස්තර දැනගන්න 071 10 89 562ට කතා කරන්න පුළුවන්. කතා කරලා විස්තර දැනගන්න. කොහොමද ඔයා යම්කිසි පිරිසක් ඉස්සරහට ගිහලා කතා කරන්නේ? ඔයාගේ ජොබ් එකේදී කොහොමද මීටින්ග්ස් වලට ගිහලා කතා කරන්නේ කොන්ෆිඩන්ස් නැතුව, බය වෙන්නේ නැතුව, හෑන්ඩ්ෂේක් වෙලා වෙවුලලා ඒ දේවල් වෙන්නේ නැතුව. ඉතින් මේකෙන් ඔයාට ඔයාගේ කැරියර් එකේ උඩට යන්න ලොකු පාරක් හදලා දෙනවා. මොකද අනිවාර්යෙන් මේ කෝපරේට් ලැඩර් එකේ ගත්තොත් එන්න උඩට යන්න. ඔයාට තියෙන්නේ ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් අනිත් අයව හැන්ඩල් කරන විදිය කන්වින්ස් කරන විදිය ඉතින් ඒ දේවල් තමයි ඉගෙන ගන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් ස්ටේජ් ෆ්ලයිට් එක තිබිලා බෑ. ඒක නැති කරගන්න වෙනවා. ඉතින් විස්තර කතා කරන්න මේ නම්බර් එකට කෝල් කරලා සහ මේ අපි තියෙනවා මේ උසස් පෙළට හදලා තියෙන ස්පෙෂල් සෙෂන් එක. ඉතින් ඔයගලන්ට ඒකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්.
ඒකත් එක්කත් ජොයින් වෙන්න පුළුවන්. ඒකෙදි ඔයාගේ දුව පුතා නංගි මල්ලිලා අක්කලා ඉන්නවනම් උසස් පෙළ ලියන අය ඉන්නවනම් ඒගොල්ලන්ව ෆ්‍රෙෂ් අයි එකෙන් උඩට යවන්න අපි හදලා දෙන ස්පෙෂල් සෙමිනා එකක් වීඩියෝ සෙමිනා එකක් පැය 13ක විතර කාලයක් ගත වෙන එකක්. ඉතින් මේකෙදි අයිලන්ඩ් රෑන්ක් එක දිස්ත්‍රික් රෑන්ක් එකට අනිවාර්යෙන් ගෙනියනවා. අපි කියන විදිහට වැඩ ටික කරනවා නම් එච්චර පවර්ෆුල්නස් එකක් තියෙනවා අපේ කන්ටෙන්ට් එකේ කෝස් එක තුළ තියෙන. හරි. ඉතින් ඒකත් එක්ක ලෙසන් එක අද මෙතනින් නතර කරනවා. දැන් අපි මේ හෑන්ඩ්ෂේක් කියන එක මෙතනින් ඉවරයි. මෙතනින් අපි ඉවර කරනවා. දැන් අපි ඊළඟට යන්නේ ලාෆ්ටර්. අපි සිනහව කියන එකට යන්නේ ඒ බොඩි ලැන්ග්වේජ් එකට. ඉතින් ඒකෙත් ඉගෙන ගන්න ලොකු දේවල් ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ වෙනකන් රැඳිලා ඉඳලා දිගටම ඉන්න. අද නම් වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් මුලින් ඉඳන් එන්න. මොකද ගොඩාක් දේවල් උගන්වලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික ඉගෙන ගන්න. මේවා පොඩි විනාඩි 6 7 8 උපරිම විනාඩි 10 12 15 ඔය වගේ වීඩියෝස් තියෙන. ඉතින් කම්මැලි වෙන්න එපා. තමන් ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍ය නම් තමන්ට වැඩ කරන්න වෙනවා. වැඩ කරන්නේ නැතුව තමන් ඉම්ප්‍රූව් කරගන්න බෑ. ඉතින් ඒක මතක තියාගන්න ඕන. ඉතින් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ වීඩියෝ එක ලයික් කරන්න. ඉතින් ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු එහෙනම්. හැමෝටම සුබ දවසක්.